පළාත් පාලන ආයතන ලක්ෂ 23කින් අඩු වෙනවා නම් ඊට වැඩිය මොකුත් ඕනේ නැහැ. දැන් තර්ජනය කරන්නේ මොකක්ද? අනිතුන් ඔක්කොම එක්කව වෙලා වැඩිපුර ගත්තයි කියලා ඒම පීඩවන්න දෙන්නේ නැහැ. අපි ආණ්ඩුවක් ආසෙක ඒක කරන්න දෙන්නේ නැහැ කියලා කියන්නේ. මම දකින්නේ විපක්ෂ සාමූහික වුණොත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. සජිත් ප්‍රේමදාස මැතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා දෙදෙනාම තනි මේසයකට ඇවිල්ලා මේක සාකච්ඡා අවසන් කරොත් තමයි ඒක අවසන් වෙන්නේ. නැත්නම් ගෝලබාලයෝ දැම්මොත් මේක වෙන්නේ නැහැ. නෑ එන හිටලා නෑ සාකච්ඡා යනවා. අවසන් ප්‍රතිඵලය හෙට අනිද්දාට මොකද 3 වෙනිදානේ පිටවන්න තියෙන නගර සභාවේ තියෙන. එතකන් අපිට කල් තියෙනවා. මේකේ දෙන්න මේක වෙලා මොනවා කරන්න? කලින්ම ඕවා එකතු වෙලා කරලා තිබ්බම මේ ප්‍රශ්න වෙන්නේ මේ වරේ එක පක්ෂයෙන් තෝරගන්න තිබ්බා. කලින් තිබ්බනේ පාර්ලිමේන්තු ඡන්දය එකතු වෙන්න තිබ්බා. නැත්නම් මේ පළාත් පාලනයේ ඊට ඉස්සෙල්ලා එකතු වෙන්න තිබ්බා. ඒව එකතු වෙන්නේ නැතුව දැන් එකතු වෙලා වැඩක් තියෙනවා. එකම පේනවනේ ඒගොල්ලෝ අතර එහෙම සමගියක් නැහැ කියලා. සමගියක් නැති එකම තමයි ඒගොල්ලන්ගේ තියෙන ඔය කණ්ඩායම් වලට කැඩිච්ච බිඳිච්ච කට්ටියට එකතු වෙන්නත් බෑ. කවදාකවත් ඕක වෙන්නේ නැහැ. මාලිමාවේ අපි අනිවාර්යෙන් බලය පිටවමු. දැන් ඡන්ද බලය ගන්න කලින් මොකද්ද කිව්වේ? දේශපාලන පත්වීම් නැහැ කියලා කිව්වා. ඒගොල්ලන්ගේ කොළඹ දිස්ත්‍රික්කේ ඡන්දේ ඉල්ලලා පරාද වෙච්ච එක්කෙනාට තානාපතිකමක් දී. දැන් මේ මොකද්ද මේ කරලා තියෙන්නේ? කොළඹ අපි ගන්නවා. ඉතින් මොකද්ද කොළඹ කාටද කියලා ආයෙ අහන්න එපා. ඕක අත්‍යාරුවක් වෙනවා. කැඳ හැලියක් වෙනවා. මාසයක් යනකොට එකෙක් පයින්නවා. තව මාසයක් යනකොට අනිත් පැත්තට පයින්නවා. ගෙම්බෝ පයින්නවා වගේ පයින්නවා. Tamange සජබේ පාලනය කරගන්න බැරි සජිත්ට පුළුවන්ද? අනිකුත් පක්ෂ ඔක්කොම එකතු වෙලා සාමූහික තීන්දුව ගන්න. පක්ෂ විවිධ වෙන්න පුළුවන්. ඉතින් ආණ්ඩුවටම කැමති නම් ආණ්ඩුවට මේ ඡන්දේ පාවිච්චි කරන්න තිබුණා. එහෙන් පාවිච්චි කරපුවා ඒගොල්ලෝ කරගෙන යනවා. ඒවට අපේ බාධාවක් නැහැ. අපිට ඒ අයගේ මුදල් ලැබුණත් එකයි නොලැබුණත් එකයි මේ පළාත් පාලන ආයතන නිවැරදිව ගෙනියන්න අපිට හැකියාවක් තිබෙනවා. අපි කිසිසේත්ම අපි කියලා නෑනේ අපි බලය අහිමි වෙච්ච ප්‍රාදේශ සභා සම්බන්ධයෙන් අපි කිසිම මැදිහත් වීමක් කරන්න බලාපොරොත්තුවක් නැහැ. හැබැයි මේ රට විනාශ කරපු දූෂිත දේශපාලන බලවේග වලට ටිකක් අවාසනාවන්ත ඉරණමක් අවාසනාවන්ත කාලයක් ඉදිරියේදී උදා වීමට නියමිත බව නම් ඊටාම පැහැදිලි. ආණ්ඩුව අදූෂිත පාලනයක් ගෙනියනවා කියලා කියන්නේ. එහෙනම් කරන්න තිබුණ පළවෙනි දේ තමයි වාහන ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීම. මේ වෙන්දේසියට මම හිතන්නේ ඊටාම අඩු ලංසුකරුවන් සංඛ්‍යාවක් ආවේ වෙන්දේසියක් නෙමෙයි මේ තිබුණේ ටෙන්ඩර් එක. මේ ටෙන්ඩර් ගනුදෙනු වලදී අපි දන්නවා බොහොම පැහැදිලිව හොරකම් සිද්ධ වෙන්න පුළුවන්. දැන් මේ සියලු වාහන 17 කුණලා කෝටි 20ක් ගත්තයි කියලා තමයි අපිට ආරංචිය තිබෙන්නේ. හැබැයි කොහොම එකතු කරපුවාම කෝටි 65ත් 70ත් අතර ප්‍රමාණය අනිවාර්යෙන් මේ වාහන විකිණීමෙන් ගන්න තිබුණා. හැබැයි ආණ්ඩුව වාහන වෙන්දේසීකරණ එක පැත්තකින් තියලා වාහන ටෙන්ඩර් කරන්න වැඩපිළිවෙලක් සකස් කරලා අතිවිශාල පාඩුවක් මේ රටේ ජනතාවට මේ ආණ්ඩුව කරලා තියෙනවා. අපි අනාගතයේ මේ සම්බන්ධව අපි බලාපොරොත්තු වෙන අල්ලස් සුදූෂණ කොමිසම් සභාවට පයිමිලක් ඉදිරිපත් කරන්න. ඒ විතරක් නෙමෙයි ආණ්ඩුවෙන් අහන්න කැමති අපිට හරියට ගණන් හිලව් ටික දෙන්න. ඇයි මේක ටෙන්ඩර් කරේ